ඇත්තට මමයි මහත්තයයි දරුවෝ තුන්දෙනා මේ මැටි ගෙදර තමයි ජීවත් වුනේ. මහවැලියෙන් ඉඩම් හම්බෙලා මෙහෙට පදිංචිට ආවේ. ඉන්න මෙහෙ ඇත්තටම හරියට ඇවිල්ලා වතුර තිබුණේ නැහැ, නාගන්න තැනක් තිබුණේ නැහැ, මොනවත් නැහැ. සෑහෙන දුෂ්කර ජීවිතයක් අපි මෙහෙ ගත කරේ. වැස්සට තෙමෙනවා බබාලගේ පොත්වත් තිබුණේ නැහැ. සේරම තෙමිලා ඉස්කෝලේ වලින් ආයෙත් පොත් නැවත දීලා තමයි ඉස්කෝලේ වුණත් ගියේ පුතාලා. ඌටි බබා හම්බෙලා මාසෙකමාරයි අපිට ඉන්න බෑ. ඇත්තට වැස්සට ගේ කඩා වැටුණා. ඊට පස්සේ ඇමතිතුමාට ගිහින් ලියුමක් දුන්නාට පස්සේ ඇමතිතුමා ඇඬුවා. මම සාමාන්‍යයෙන් එහෙම මාසෙ කන්න දැකලා නැහැ. ඇමතිතුමා අපේ දුක තේරුම් අරගෙන ඇවිල්ලා බලලා මේ තමයි පහුදා ඉඳලම අපිට ගයක් මේ අලුත් ආණ්ඩුවෙන් ගයක් අරගෙන දුන්නේ. මමයි මහත්තයයි තමා සෑහෙන කැපවුණේ ගේ හදාගන්න. ලොකු පුතත් 10 වසරේ ඉගෙන ගන්නේ. ඉස්කෝලේ ලැබිලා ඇත්තටම සෑහෙන්න මහන්සි වුණා. පුතත් ගඩොල් කැටේ ඉඳලා අපිට ගෙලක් දෙන්න උදව් කරලා ගේ හදාගන්න. ගෙට ගේ ඇතුළට ගිහම මට තාමත් හිතෙන්නේ මගේ ගේ කියලා. ඒ තරම් මට සතුටුයි. ඊනකින්වත් ඉතින් මේ වගේ හදාගන්න පුළුවන් කියලා. අතිකරු ජනාධිපතිතුමාටත් මේ රජයටත් ඇත්තටම සෑහෙන්න ගොඩාක් පිං අපිට ලස්සනට ගේ හදලා දුන්නාට.